කොහොමද කට්ටියට අද ස්පෙෂල් vlog එකක් ගෙනල්ලා තියෙනවා. මම යනවා දැන් අපේ තාත්තා අවුරුදු ප්‍රෝග්‍රෑම් එකක් කරන ස්පෙෂල් ප්‍රෝග්‍රෑම් එකක් අපේ ටවුන් එකේ. මම දැන් එතෙන්ට යනවා. අපි ගිහිල්ලා බලමු අද දවසේ එතන තමයි ටිකක් වැඩිපුර රැඳෙන්නේ. තව පොඩි වැඩ ටිකක් තියෙනවා. ගිහින් බලමු. එහෙනම් ගිහිල්ලා සෙට් වෙමු. මේලා ඔබට ගෙනාවි අඩසිය වසරකට වැඩි කාලයක් දෙනියායේ ඔබ රණින් සරසු මහා රන් පාරාදීසය ස්වර්ණමාලී ජුවලර්ස් අංක 205 මහවීදිය දෙනියාය. දෙනියා නගරයට පැමිණෙන පාරිභෝගික පෞෂණයට උදාවන නවවසර මෙන්න මේ විදිහට තමයි අපේ ප්‍රෝග්‍රෑම් එක තිබ්බේ. අපේ ටවුන් එකේ කියන්නේ දෙනියා ටවුන් එකේ තමයි මේ අවුරුදු ප්‍රෝග්‍රෑම් එක තිබ්බේ. ඉතින් මම ගිහිල්ලා ඉතින් ටිකක් වෙලා ඉඳලා තාතරත් හෙල්ප් එකක් දීලා තමයි ආවේ. දැන් තමයි ගෙදර ආවේ. අපි ප්‍රෝග්‍රෑම් එකට ගිහිල්ලා ඉතින් දැන් තමයි ගෙදර ආවේ. දැන් පොඩි වගේක් ගන්න කඩේට ගිහිල්ලා සෙට් එකක් කරමු. මොනවද බලමු ගන්නේ. Ini dapur iki. වෙලාව රෑ 9යි. පුණ්‍ය කාලයත් ලැබුවා එහෙනම්. ඔයාලට ඇහෙනවද දැන් වටපිටේ රචන සද්ද ටිකක්. එහෙනම් අපි දැන් අද පන්සල් යන්න නම් අමාරුයි මහන්සි. ඔයාලා දැක්කනේ උදේ අපි වැඩකනේ හිටියේ. දැන් ඉතින් අපි ගෙදර බුදු පහන තියලා ඒ වැඩ ටික කරලා දැන් ආච්චිලා ගෙදරින් කෝල් එකක් ආවා. එහෙ එන්න කියලා කට්ටිය සෙල්ලම් කරන්න හදන්නේ. පංචි දාන්න හදන්නේ. අපි එහෙනම් ගිහිල්ලා බුදු පහන තියලා ඒ වැඩ ටික කරලා යන් ආච්චිලා ගෙදර. ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. එහෙනම් ටිකටම vlog එකත් එක්ක එකතු වෙලා ඉන්නකො. ආමතක ඇතුව vlog එකට like කරන්න, comment කරන්න, share කරන්න. එහෙනම් channel එක subscribe කරන්න. එහෙනම් අපි ආච්චිලා ගෙදරට ගිහිල්ලා හම්බෙමු.
පංචි ගහන්න හිතන් ගියාට අපි පංචි ගැහුවේ නෑ. කාඩ් තමයි සෙල්ලම් කරේ. ටිකක් කර සෙල්ලම් කරලා අපි ඉතින් ගෙදර ආවා. අම්මා කිරිබත් හදනකම් තාත්තයි මායි සාරයට වෙලා කිරි ඉතිරෙව්වා. ඔයාලත් කිරි ඉතිරෙව්වද ගෙවල් වල? සමහර අය උතුරවන්නේ නෑනේ. උතුරු පොඩි කමෙන්ට් එකක් දාන්න බලන්න. මොනවද ඔයාලගේ ප්‍රතිවල දෙන විශේෂම නොහතියද චාරිත්‍ර නැත්නම් මේවමද? අපි නම් ඉතින් කිරි උතුරවලා ඒ චාරිත්‍ර ටික හරියටම කරා. ඇවිදින් සූරිය මංගල්ලේ සතුට පිරේ මේ සුබ. ඊට පස්සේ ආහාර අනුභවන එකකට තාත්තා පහන පත්තු කරලා ඊට පස්සේ බුදු පහන තියලා අපි අවුරුදු කුමාරයට කෑම දෙන ඒ අර කෙසෙල් කොලෙන් හදන ගොට්ටට අපි කෑම දාලා අපි එක තිබ්බා ගහකින්. සමහර පැතිවල නම් මේක කරන්නේ නැහැ. අපේ පැතිවල නම් මේක හැම ගෙදරකම වගේ කරනවා. අපි හදන අවුරුද්දට හදන කැවිලි කිරිබත් හැමදේම දාලා මේ විදිහට ගහක් උඩින් තියනවා. ඊට පස්සේ අපි වැඩ අල්ලලා ආහාර අනුභව කරන්න ආවා. ඉතලා තාත්තා අම්මට කිරිබත් කවලා ඊට පස්සේ මට කිරිබත් කැවුවා. අපි තුන් දෙනා ඊට පස්සේ කිරිබත් එහෙම කාලා ගනුදෙනු කරන්න තමයි ඇස්ති උනේ. ඊට පස්සේ අපි ගනුදෙනු කරා.